අනුපමා මේ කොටසේ දැන් අනෝජ අනුපමා දිහා බලාගෙන ඉන්නවා. මේ අයි ප්‍රශ්නයක් දානෝජ කියලා අහන එකපාරටම අනුපමා නෑ එහෙම දෙයක් නෑ. මං ඔයාට මේ කියන්න ගියේ අද තියෙන වැඩ ගැන ඔයා මොකද හිතන්නේ? එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. එකපාරටම දොර අරගෙන එනවා good morning කියාගෙන කාව්‍යා. කාව්‍යා දැන් අතට එනවා මම මේ ආවේ හොඳ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒක ගැන විස්තර කරන්න. ඒත් කාව්‍යා ඔයා මේ අතට එනකොට දොරට ලොක් කරලා ආවොත් තමයි හොඳ. අනේ sorry මිස්ටර් මේ අනෝජ් කියන හදනකොට එකපාරටම සර් කියලා කියනවා. මේ මං ආවේ ඔයාලට හොඳ මේ මම ප්‍රොජෙක්ට් එකක් හැදුවා. ඒ ගැන පස්සේ කතා කරන්න පුළුවන්. අපේ විතර මීටින් එකක් තියෙන්නේ. ඔයා ගිහලා කැබින් එකේ ඉන්නකෝ. ඔයා කරන්න යන දේ හොඳයි. ඒත් ඔයා ටිකක් මේ සැලකිලිමත් වුණොත් හොඳයි නේද කියලා කියනවා. ඊට පස්සේ හරි සර් මං එන්නම් කියලා යන්න හදනකොට කියනවා අනිත් එක ඔයාට මාව හම්බෙන්න ඕනේ නැහැ. ඔයා ඒ සම්බන්ධව කතා කරන්න ඕන අනුපමාත් එක්ක. ඔයාගේ මේ ලොක්කා එයානේ ඒ හින්දා එයාත් එක්ක ඒ ගැන කතා කරා නම් තමයි හොඳ. මෙයා දැන් එළියට ඇවිල්ලා මේ කල්පනා කරන එකපාරට මෙයාට මතක් වෙනවා රාජ් කියපු දේ. මේ රාජ් කියපු දේ මතක් කරලා මෙයා මේ ඔය අනුපමත් එක්ක වැඩ කරන්න දෙයන්නේ කියලා දැන් අහන එක මෙයාට එකපාරට මතක් වෙනවා. දෙයනේ රාජ් කියන විදිහට හැම දෙයක්ම වෙනවනේ කියලා මෙයා දැන් හිතන එකපාරටම දැන් මේ ආයෙමත් දැන් මෙයාලා මීටින් එක තියෙනවා. මං කියන්නේ මේ සර් හොඳට ඔන්ලයින් එකෙන් මේක කරන්න පුළුවන්. මේ බිස්නස් එක දියුණු කර ගන්න පුළුවන්. මෙහෙම කියලා දැන් ඔක්කොම විස්තර කරනකොට දැන් ඔක්කොම අනෝජ් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මේ අනෝජ් කියන ඔයාගේ කතාව නම් හොඳයි. ඉස්සෙල්ලාම දවසේ ඇවිල්ලා මේ හොඳයි වාගේ මේ සැකස්ම කියලා කියන එක පාටම දැන් අනුපමා කිසි දෙයක් කියන්නේ නැහැ. අනුපමාෙන් අහනවා මොකද අනුපමා ඔයා කියන්නේ? හොඳයි එයාගේ අදහස. මේ ඉතින් එහෙනම් ඉතින් හරිනස ඒ විදිහට අපි වැඩ කරමු කියලා කියනවා මේ කාව්‍යා. එහෙම කිව්වම එකපාරටම මේ අනුපමා කියනවා මට නම් ඒක ඇල්ලුවේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම ඔන්ලයින් කරන්න දන්නේ නැහැ. සමහරුන්ට ඔන්ලයින් පේ කරන්න දන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි ගන්නකොට ඒ දෙන්නට දන්නේ නැහැ දැන් ඔන්ලයින් බඩුවක් ගන්න. ඒ යාළුවාට තියෙන පොඩි ෆෝන් එකක්. ඉතින් ඒකෙන් ඒව කරන්න බෑනේ. මං කියන්නේ හොඳට බැනර් ටිකක් ගහලා බස් එකේ යනකොට එහෙම පේනවා. එතකොට එයාලට දැනුවත් වෙනවනේ. ඒ වගේ දෙයක් කරොත් නරකද කාව්‍යා කියලා අහනවා. ඒකත් හොඳයි. අනුපමා කියන එක තමයි හරියන්නේ. ඔන්ලයින් බිස්නස් ඔක්කොටම බෑනේ. ස්මාර්ට්ෆෝන් ඔක්කොටම නැහැනේ කියලා කියනවා. දැන් කාව්‍යාට කරගන්න දෙයක් නැහැ. කාව්‍යා බිම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අනුපමා කියනවා මම මේ කියන ඒවාට ඔයාලා වැරදුව හිතන්න එපා. මං කියන්නේ මේ එහෙම කරොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අනුපමා කියන විදිහට වැඩ කරන්න කියලා කියනවා කාව්‍යාට මේ අනෝජ්. ඊට පස්සේ කියනවා මේ කාව්‍යා සෝරි මේ ඔයා මගෙත් එක්ක තරහ නෑ නේද නෑ එහෙම දෙයක් නෑ කියලා කියනවා. ඊට පස්සේ මේ කාව්‍යා කියනවා හරි හේනන්ස ඔයාලා කරන විදිහට වැඩ කරගෙන යන්නෝ කියලා මම තරහෙන් ඔරවලා බලනවා අනුපමා දිහා. ඊට පස්සේ මේ අනුපමාත් කියනවා මේ සෝරි කාව්‍යා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඊළඟ මේ මීටින් එක තියෙනවා අපිට විනාඩි 5කින් අපි එතනට ගිහිලා ඒකට ලෑස්ති වෙන්න ඕනේ කියලා කියනවා. හරි එහෙනම් අපි යන් කියලා මේගොල්ලෝ දැන් මේ සැටියෙන් ගිහලා ඉඳ ගන්නවා. දැන් කාව්‍යාට ආයෙම මතක් වෙනවා වනරාජ් කියපු එක. ඔය අනු කියන්නේ එක විදිහේ මිනිස්සෙක්. එයා ඕන විදිහකට නටයි අනුපමා කියන විදිහට කියලා කියනවා. ඇත්ත තමයි රාජ් කිව්වේ කියලා මම දැන් කල්පනා කරන එකපාරට මේ දෙනා මීටින් එකේ ඉන්න අතරතුරේදී මේ කාව්‍යාට තරහා ගිහලා මේ ෆයිල් එකත් අරගෙන එළියට යනවා. ඒක දකින්න අනෝජ් මෙයා යන්නේ තරහෙන් කියලා අනෝජ් හොරෙන් බලනවා මේ කාව්‍යාගේ දිහා. මෙයා එළියට ගිහිලා මේ ෆයිල් එක බිමට දාලා මෙයාලා හිතන්නේ මම කිසි දෙයක් දන්නේ නැහැ කියලා. මට උගන්වන්න එනවා මාකටිං ගැන. මං එයාලට වැඩි ඉස්සෙල්ලා මේ ජොබ් වලට මොකද ඔය ඔච්චර කෑ ගහන්නේ කියලා අහනවා. මට ඕනින්ද මං කෑ ගහන්නේ ඇයි ඔයාලට ප්‍රශ්නයක්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මෙයාලා හිතන් ඉන්නේ මෙයාලට ඔක්කොම පුළුවන් මේ කොහෙදවත් යන මේ ගෙදර උයන් කාපු ගෑනිට කොහෙද දන්නේ මැනේජ්මන්ට් මම මේවට මේ ඩිග්‍රී ගහලා ඉන්නේ කියලා දැන් මෙයා හයියෙන් කෑ ගහනවා. එකපාරට තව ගෑනු ළමයි කියලා කියනවා මොකද ඔයා මේ කෑ ගහන්නේ මේක ඔෆිස් එක මම දන්න ඔෆිස් එකක් කියලා. අනෝ සර් එහෙම නෑ එයා හොඳයි. එයා හොඳයි කියලාත් මම දන්නවා. එයා හොඳ එක්කෙනෙක් කියලාත් මට ඒක අවිශ්වාසයක් නෑ කියලා කියනවා. මේ ඔව් මටත් හිතෙනවා අනුපමා මැඩම් එක මොන හරි සම්බන්ධයක් තියෙනවා කියලා එක පිළිම ළමෙක් කියනවා. මේ ඔයාගේ පාඩිය ඔයා ඉන්න ඔයාගේ රස්සාව කරගෙන ඒගොල්ලෝගේ දේවල් ඔයාට හොයන්න ඕනේ නැහැ නේ අපිට මොකද එයා යාළුවනත් එකයි නැතත් එකයි. ඔව් ඉතින් ඔක්කොටම ලොකු අනුපමානේ ගෙදර ගියත් අනුපමා. ඉතින් ඔයාත් ඉන්නේ අනුපමාත් එක්කනේ. ඔයා අනුපමා ඩිවෝස් වෙච්ච මහත්තයත් එක්කනේ ඔයා කසාද බැඳලා ඉන්නවා එකට ඉන්නවා කියලා මටත් ආරංචියක් ආවා. ඔව් එහෙම තමයි. මට දැන් මේ නම අහලා ඇති වෙලා කියලා මෙයා දැන් හයියෙන් කෑ ගහනවා මේ අනුපමා. කෑ ගහනකොට එකපාරටම ඉස්සරහින් එක්කෙනා බලාගෙන ඉන්න පිටිපස්සේ මොනවද ඔයා බලන් ඉන්නේ? මෙයා එකපාරටම බලනවා දැන් හැරිලා මොකද්ද මෙයා බලන්නේ කියලා. බලනකොට අනෝජ් පිටිපස්සේ හිටගෙන ඉන්නවා. කාව්‍යාට කරගන්න දෙයක් නැති වෙන කාව්‍යාත් දැන් හොරෙන් බලනවා කවුද ඉන්නේ මේ පැත්තේ කියලා. අනෝජ් තරහෙන් ඉන්නේ දැන් කාව්‍යා කියපු දේවල් වලට ඊළඟ කොටසේදී මොනවද වෙන්නේ කියලා බලාපොරොත්තු වෙන අනුපමා තුලින්